ආයුබෝවන්. ඉතින් channel එකට කට්ටියව සාදරයෙන් පිළිගන්නවා. බලන ගමන් අපේ channel එකත් subscribe කරන්න. රටේ වෙනසක් වුණා, වෙනසක් කරා. දැන් මාස 7කුත් ඉක්මවා යනවා. මරු දේවලුත් සිද්ධ වෙනවා. මම හිතන්නේ අනුර කුමාර ජනාධිපතිවරයා ජනාධිපතිකමට එන්න කලින් මේ රටේ තිබුණු පාලනය අවුරුදු 76ක විවේචනය කරා දෙඩිසේ. ඒක ඇතුලේ වුන් කිව්වා වැඩිපුරම ජනාධිපතිවරයා තමයි අනුර කුමාර දිසානායක. ඔහු කිව්වා දේශපාලඥයෝ දූෂිතයි. ඔව් ඒක පිළිගන්නවා. එතකොට මේ ක්‍රියාවලිය දූෂිතයි. මට හිතෙනවා ඇමතිවරු මන්ත්‍රීවරුන්ට වඩා නිලධාරීන් දූෂිත වෙන්න පුළුවන්. කවුරුත් ඒ ගැන හේවණි තුනට. හැබැයි අනුර කුමාර ජනාධිපතිවරයා ජනාධිපති වෙන්න කලින් කිව්වේ ඒ සියලුම දේ ඔහුට හරි පාරට හරවන්න පුළුවන්. ඔහුට දුර දකින දැක්මක් තියෙනවා. ඒක ඇතුළේ ඔහු ඉන්න පොර ටෝක් ටිකක් දුන්නානේ. මාර පොර ටෝක් ටිකක් ඉෂු කරා. දැන් අලුත්ම සිද්ධිය ගැන කතා කරනවා නම් ඇත්තටම බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඇයි අත්අඩංගුවට අරන් තියෙන්නේ? වෙසක් පොහොය දවසේ ජනාධිපති පොදු සමාව යටතේ 388 දෙනෙකුට සමාව දෙනවා. 388 දෙනෙකුට. මේක මේ පළවෙනි වතාවට වෙච්ච දෙයක් නෙමෙයි. මම හිතන්නේ සෑම ජනාධිපතිවරයෙක්ම කරලා තියෙන දෙයක්. නේ? අඩු වැඩි වශයෙන් සෑම ජනාධිපතිවරයෙක්ම කරලා තියෙන දෙයක්. ඒක ඇතුලේ වෙසක් පොහොය දවසේ මෙහෙම ජනාධිපති පොදු සමාව දෙනවා කිව්වම නැත්තම් නිදහස් උත්සවයට පොදු සමාව දෙනවා කියලා කිව්වට පස්සේ බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් තෝරාගත්තු ලිස්ට් එකක් හදලා ජනාධිපතිවරයාට එවනවා. ඒ වනකේ සාමාන්‍යයෙන් ඔය ස්ත්‍රී දූෂණ, ළමා ප්‍රචාර, මද්ද්‍රව්‍ය, මුදල් වංචා ඒ වගේ මූල්‍යමය දේවල් සැලකුවට ලක් වෙන්නේ නැහැ. පොඩි කේස් තමයි එකතු කරලා ලිස්ට් එක හදලා ජනාධිපතිවරයාට එවන්නේ. එතකොට අධිකරණ අමාත්‍යාංශයට එවනවා. අධිකරණ අමාත්‍යාංශයෙන් එක පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා බලලා ජනාධිපතිවරයාට එවනවා. ජනාධිපතිවරයාට අත්සන් කරනවා. හරි. පිළිගන්න එපා. 388ක් ජනාධිපතිවරයාට එකින් එක පරීක්ෂා කරන්න බෑ. කොහොමදවත් කරන්න බෑනේ. එතකොට ඒ 388 නැති පුද්ගලයෝ මේ වෙනකොට 20ක් විතර කියලා කියනවා. 20 දෙනෙක් විතර නිදහස් කරලා තියෙනවා. අනුරාධපුර බන්ධනාගාරයේ හිටපු අතුල වගේ නමක් තමයි මට මතක. ඔහුව නිදහස් කරනවා. ඔහු මූල්‍යමය චෝදනාවක් යටතේ සිරගත වෙලා සිටින්නේ. ඔහුට ලක්ෂ 20ක් දඩයක් ලක්ෂ 20ක් ගෙවන්න කියලා අධිකරණයෙන් කියන. ඔහු ලක්ෂ 20 ගෙවන්නේ නැහැ. මාස 6කට හිරේ යනවා. මාස 6කට හිරේ යනවා. ඔහුට නඩු මම හිතන්නේ බර ගණනක් තියෙනවා. 31ක්ද කොහෙද කියලා තමයි ආරංචිය. කෝටි 55ක් වංචා කර පුද්ගලයෙක් තමයි. එතකොට ඒ කෝටි 55ක් වංචා කර පුද්ගලයා තවම හෙළි වෙලා නැහැ කොහොමද කියලා අනුරාධපුර
බන්ධනාගාර නිලධාරිවරයා හරහා හෝ කොහොම හරි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා දක්වා ඇවිල්ලා නිදහස් වෙන තැනට ඔහුගේ එම කහනව ලස්සනට. ඒක ඔහුගේ දක්ෂතාවය හෝ ඔහුගේ කපටිකම හෝ මොක හරි ඒක හරි. පැත්තකින් තියමුකෝ ටෝක් ඉෂූ කරපු මේ ආණ්ඩුවේ අය කොහොමද? මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් හිටපු ඇමතිවරු අවුරුදු 20 සහ 25 වශයෙන් සිරගත වෙනවා. එතකොට ජාතික ආරක්ෂාව ගැන කතා කරන්නම් කියපු ජාතික ආරක්ෂාව ගැන කියලා දෙන්නම් බංකු අරන් ඉන්න කියපු සමහරක් උදවිය ටෝක් ඉෂු කරපු හැටි අධිකරණ ඇමති ටෝක් ඉෂු කරපු හැටි කොහමද? අධිකරණ ඇමති කිව්වනේ කෙලින්ම ඒගොල්ලොන්ගේ රජයේ තියෙන නිසා තමයි මෙහෙම හිරේට යන්නේ. එහෙම නැත්තම් හිරේට යන්නේ නැහැ. ඒක අධිකරණයට අපහාසයක් තමයි. ඒක අධිකරණයට අපහාසයක්. එතකොට දැන් මේ වෙච්ච සිද්ධියත් ඔවුන් බාරගත යුතුමයි. අර තියෙනවනේ අර නයි බෝඩ් කියලා එකක් තියෙනවා. ඒ නයි බෝඩ් එකේ සමහර තැන්වලදී අර ඒ කැටි දාලා උඩට යන්න පුළුවන්. ඒ වගේම තමයි ඒක පල්ලෙහාට එන කොටත් එනවා සුපිරියකට. ඒ වගේ තමයි දැන් මේ ආණ්ඩුවට දාලා තියෙන්නේ. එකක් දාලා උඩට ගියා ඊට වඩා වේගෙන් ඔන්න කඩාගෙන පල්ලෙහාට විත් තියෙනවා. මරු. එතකොට මේ ඔය ජනාධිපති සමාව කියලා ගත්තොත් ජනාධිපති සමාව දීලා ඇනගත්තු අවස්ථාවක් තියෙනවා. එකපාරක් දුන්නා ගෝඨාභය රාජපක්ෂ දුමින්ද සිල්වට දීලා වැඩි ඇනගත්තා. කියන්නේ ඒක හදිස්සි වුණා වැඩි. ඒක එතන තිබුණානේ ඩීල් එක. මම ආවොත් ඔයාව නිදහස් කරනවා. ඇවිල්ලා නිදහස් කරා. වැඩි කලබලයිනේ. කලබලයට හරි යන්න ඕන පාත් එකේ ගියේ නැහැ. ඒ පාත් එකේ ගියේ නැති නිසා වැඩේ අනාගත්තා. එතකොට ඒ වගේම තව සිද්ධියක් මතකයි යන්න ඔන්න මෙන්න තියලා සිරිසේන ජනාධිපතිතුමා රෝයල් පාක් එකේ ගෑනු ළමයෙක් මරපු මට මතක විදිහට ජූඩ් කියන පුද්ගලයාට වෙන්න ඕනේ නම මට මතක විදිහට ඔහුට මරණ දඬුවම තිබුණේ ඔව නිදහස් කරන ජනාධිපති සමාව යටතේ. හැබැයි කියන්නේ ඔහුට හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ලා කිව්වා කරදර කරා බල කරා කියලා කියනවා. ඊට පස්සේ සල්ලි ගත්තා කියලා කතාවක් ගැන කොහොම හරි ඒ වගේ ඉතින් එනගත්තු අවස්ථාවත් ඕක ඇතුලේ නැතුවා නෙමෙයි. කොහොමත් අපේ ජනාධිපතිතුමා ගොඩාක් කතන්දර කියාගෙන තමයි ආවේ. ඔහුට දොස් කියනව නෙමෙයි. ඔහුට මේ සිටුේෂන් එක ඇතුලේ මොකද්ද වෙන්නේ හැමදේම අර කියන්නේ න්‍යාය ටොන් ගණන් තිබුණත් වැඩක් නැහැ. පැට්‍රිකලි අවුන්සයක්වත් නැතුව අන්න ඒ වගේ පුද්ගලෙක් තමයි අපේ රටේ ජනාධිපතිවරයා. කාට්ටීම් පාම්පෝරි ගහන්න ගියාම දෙනවා කොහොමද? හැබැයි වැඩකට බැස්සම හානවනේ. කෝ ක්ලීන් ශ්‍රී ලංකා. වගේ තමයි ඉතින්. අර කටින් ටෝක් ඉෂූ කරන්නත් එයා තරම් දක්ෂයෙක් නම් අම්මෝ වැඩක් නෑ කියලා. ඒ නිසා දැන් මේකට බලමු කොහොමද වෙන්නේ කියන එක සම්බන්ධව. ආණ්ඩුව දවසින් දවස මම හිතන පල්ලම් බහිනවා. ඒක නිසා මිනිස්සු අමාරුවෙන් තමයි මේ ආණ්ඩුව පත් කරගත්තේ. ඒ ගෞරවයවත් අනුර කුමාර ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් තියෙන ආණ්ඩුව මේ තියයි කියලා හිතන්න බෑ. ඒක රකින්නෙත් නැහැ ඔවුන්. ඒ නිසා
බලන් ඉමු මොකද වෙන්නේ කියලා. ඇතරම කනගාටුයි මේ ආණ්ඩුව මේ යන විදිහ සම්බන්ධව. පම්පෝරි කතා නම් එම්මට කියන්න පුළුවන්. උද්දච්ච කියන්නේ ඇත්තටම මේ වගේ උද්දච්ච ආණ්ඩුවක් කවදාවත් පත් වෙලා නැහැ. උද්දච්චකමේ උප්පරිමයි. උප්පරිමේට උද්දච්ච මහ ආණ්ඩුවක් තමයි මේ ආණ්ඩුව. කරපු වැඩක් නැහැනේ තවම. මම එකක් කියන්නම්. චන්ද්‍රිකාගේ අවුරුදු 11ක් තිබුණා. චන්ද්‍රිකාගේ අවුරුදු 11ට මේ රටේ කරපු දෙයක් නැහැ. මොනවද කරා කියලා කියන්නේ? ඒ වගේ තමයි අනුර කුමාරගේ අවුරුදු 5යි කරපු දෙයක් නැති වෙයි. ඔන්නෝක මතක තියාගන්න. එහෙනම් ආපහු හම්බ වෙමු දවසක. ජය වේවා.